තව අඩි 10 ගියොත් ඕමාන් යන්න බලන්න. ඩුබායි පවුම්. ජීවිතයේ නිදහස මුක්ති විඳිමින් සමාජ ධර්මයේ අසිරිය දකිමින් සැරි සරන්නෙකුගේ චාරිකාව. අයිබෝන් ට්‍රැවල් විත් සිසිලා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් ලස්සන දවසක් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්න සූදානම් වුණේ අපි. ඉතින් අද 2025 4/27. ඉතින් මතකයි සමහර කට්ටිය දන්නේ නැහැ, සමහර කට්ටිය දන්නේ නැහැ. මොකද ඩුබායි වල පැවැත්වෙන ඕෂන් ලංකාව විසින් පැවැත්වෙන ලබන මහා සැනකෙළිය සහ සංගීත රාත්‍රිය. ඉතින් අද සංගීත රාත්‍රිය හැඩ කරන්නේ ශාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බ්ලැක්. ඉතින් ඔන්න ට්‍රැවල් විත් සිසිලත් ඇවිල්ලා ඉන්නවා විනෝද වෙන්න. ඉතින් ලස්සන වීඩියෝ අරගෙන ඉතින් channel එක subscribe කරලා නැත්නම් මේ වෙන විට subscribe කරන්න. ඉතින් Facebook, TikTok use කරනවා නම් ඔයාලා ඉතින් ට්‍රැවල් විත් සිසිල කියලා page account තියෙනවා. ඉතින් ඒවට ගිහිල්ලා මාව join කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා අවශ්‍ය නැති ඉතින් අපි කිලින්ම බයි. මොකද මේ අවුව වැඩි ගිහින් යන්න. මේ සීලා දිනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක බලන්න ඉතින් share පාරක් දාලා like එකක් දාන්න නම් පියනවා. ජය වේවා. hi guys කොහොමද? ඔන්න දැන් අපි සබිල් පාක් එකට ඇතුල් වුණා. ඉතින් චුට්ටක් හෙවෙනට ආවා. උෂ්ණත්වය හොඳට වැඩි. දැන් ටෙම්පරේචර් එක තියෙන්නේ නම් මේ වෙලාවේ 41ට. ඉතින් දැන් අපි දැන් යන්න දන්නේ කෙලින්ම යන්න දන්නේ ග්‍රවුන්ඩ් එකට. මොකද අවුරුදු උස්සේ මේ වෙන විටත් පටන් අරගෙන තියෙන්නේ. ගිහිල්ලා බලමු අවුරුදු උස්සේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ, මොනවද තරඟ වලට තරඟ තියෙන්නේ මොනවද කියලා බලමු. අපි ගිහිල්ලා තරඟ වල ඉදිරිපත් වෙන්න ආසාවක් තියෙනවා. ඉතින් බලමු. පොල් ගන්නක් තියෙනවලු. ඉතින් අනිවාර්යෙන් පොල් ගන්නවා. ඒත් එක්ක විශේෂයෙන් කියන්න ඕනේ ලස්සන ගාඩන් එකක් තියෙනවා මේ පාක් එකේ. ඉතින් මම ඔයාලට පෙන්නන මේ ගාඩන් එක කොහොමද කියලා. ඉතින් ගාඩන් එක හරිම ලස්සනයි. ඉතින් ඔයාලා ඩුබායි වල ඉන්නවා නම් ඩුබායි වල එන්න හිත එක්ක ෆ්‍රී ටයිම් එකකට වගේ සබිල් පාක් එකට ගිහිල්ලා විනෝද වෙලා එන්ජොයි කරලා එන්න පුළුවන්. හරිම ලස්සනයි, නිස්කලංකයි තැන. ඉතින් ඔයාලට ඒක අනිවාර්යෙන් පෙන්නනවා කොහොමද කියලා. ඉතින් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ප්‍රථම කාන්තාන් නියෝජනය තරඟ වැදුණා. දැන් ප්‍රථම පිරිමි නියෝජනය ඔන්න මේ අවස්ථාවේදී ඉදීමේ තරඟය ඔන්න අන්න ඔය අර කිව්වා අයියා. ඔව් අයියාට මෙහෙමයි ඉතින්. අයියා ඩස්බින් එකට කලින් ගහලා තියෙනවද? ගහලා බලන්න අයියා ආසයිතේ. අතරම ගහන්න එපා. කොල්ලට ගහන්න මුස්ලිම් කුණු කොල්ලකට තමයි ගහන්න සෙට් වෙන්නේ. ඔක්කොම කුණු. එහෙම කියන්න එපා මල්ලේ. එහෙම කියන්න එපා. සමහර අත්දැකීම කියන එක ඔක්කොටම වඩා වැදගත්. ගහයි වගේ. ඔළුවට එකක් නෑ. ඔළුවට නෙමෙයි ගහයි වගේ. නෑ මම හිතන්නේ. right. පෙන්නලා තියෙනවා උසමදී මගේ නඩුව තියෙන්නේ. මං තව අඩි 10 ගියොත් ඕමාන් යන්න බලන්න. ඩුබායි පවුම්. කලින් හොඳ එක්ස්පීරියන්ස් එක තියෙනවා වගේ මුට්ටි කඩලා. මොකද හරි මැදින් ඉන්නේ.
රයිට් ඩුබායි යනවද අබුඩාබි යනවද ඕමාන් යනවද ජම්ප් එකක් දාන්න නංගියා රයිට් හැබැයි ළඟටම ආව සුදු ඔයා ආරම්භ වුණා මයික්. ඔව් ඇත්තටම මොකද මේ කනාමුට්ටි කියන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාවක්. මේකට කොහොමද ලංකාවේ කට්ටිය තමයි දක්ෂ. ලංකාවේ කට්ටිය තමයි අපිට මේ කනාවට මුට්ටිය ගහන්න ඉතාලම හොඳ වාසනාවන්ත මිනිස්සු ඉන්න කොටසක්. ලෝකෙ කොහෙ ගියත් ඉතින් අපේ කම අත්අඩංගුවට නෑනේ. දැන් ඕෂන් ලංකා ගෝකුල මංගල්‍ය දුබායි වලට බැහැලා. ආසම තරගය පැණි බඹරේ ආරම්භ කර සූදානම්. කපල් අදින්න ඕනේ එනවලු. ඉතින් ඇත්ත තමයි ඉතින්. නෑ පිටිපස්සේ ඇද්දේ නෑ. අදින්න ඕනේ ආවා. ඇද්දේ නෑ. මෙන්න. හයි ඔන්න අපි දුබායි වල තියෙන සබිල් පාක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ සබිල් පාක්කේ ගාඩන් එකේ. දැන් ඔයාලට පිටිපස්සෙන් තියෙන සබිල් පාක්කේ මේ පැවිලියන් එක සහ ඒ ග්‍රවුන්ඩ් එක. දැන් ඒක තමයි අපේ අවුරුද්දේ සහ මියුසිකල් එක ෂෝ එක තියෙන්නේ. එන්න තියෙන ගාඩන් එක බලන්න. දැන් ගාඩන් එක පට්ටම ලස්සනයි. කුට්ටක් මේ බලන්න ඕනේ වටපිටාව.